හරි එහෙනම් අද මම කතා කරන්න යන්නේ මේ දවස්වල කාටත් වැදගත් වෙන පොඩි මාතෘකාවක්. ඉතින් මේ දවස්වල හැමතැනම හැම ගෙදරකම පාහේ අඹ ගස්වල මල් පිරීලා ඇති නේද? පොඩි ලෙඩක් වගේ ඔය කට්ටිය දකින්න ඇති. අඹ මල් ඔක්කොම කළු පාට වෙලා හැලෙනවා නේද? ගහ පිරෙන්න අඹ මල් හැදෙනවා නේද? ඒ අඹ මල් ඔක්කොම වගේ කළු පාට වෙලා නිකන් පිච්චිලා ගියා වගේ මල් හැලෙනවා. ඉතින් ඒකට මොකද්ද කාරණාව කියලා කියන්න තමයි මම අද ආවේ. ඉතින් බලමු අපි මොකද්ද වෙන්නේ කියලා, මොකද්ද හේතුව කියලා. හරි එහෙනම් බලන්නකෝ මම මෙන්න මේ කියපු කාරණාව තමයි මෙන්න මේ තියෙන්නේ. බලන්නකෝ. දැන් මේ අඹ මල් හැදිලා තියෙනවා. මේ බලන්නකෝ මේ ගහ පුරාම තියෙනවා අඹ මල්. හරිද? ගහ පුරාම අඹ මල් හැදිලා තියෙනවා. හැබැයි ගැටලුව තියෙන්නේ මෙන්න මේ විදියට. මෙන්න මේ විදියට කළු පාට වෙලා නිකන් පිච්චිලා ගිහිල්ලා වගේ අඹ මල් හැලෙනවා බිම. හරිද? එක අඹ ගැටයක්වත් ඉතුරු වෙන්නේ නැහැ. ඉතින් මේකට ඇත්තටම හේතු කාරණාව තමයි දිලීරයක්. හරිද? දිලීර රෝගයක් මේක. කොලෙට්‍රෝට්‍රිකම් කියන දිලීරය තමයි මේ ලෙඩ හදන්නේ. ඉතින් එයා දිලීර බීජාණු හදනවා. ඉතින් වැස්සත් එක්ක ඒක සම්පූර්ණ ගහ පුරාම ව්‍යාප්ත වෙලා යනවා. ඉතින් ඒ දිලීරය මගින් මෙන්න මේ විදියට ගස්වල හැදෙන මල් ඔක්කොම කළු පාට කරලා පිලිස්සලා යන ස්වභාවකින් රෝග ලක්ෂණ පෙන්නලා මල් ටික ඔක්කොම හැලිලා යනවා. ඉතින් දැන් ඔයාලා ලෙඩේ දැනගත්තා. ඉතින් මේකට විසඳුමක් විදියට අපිට ඇත්තටම කරන්න පුළුවන් දේවල් තමයි මේ විදියට ගහේ වදුල හිටින්නේ නැති වෙන්න ගහ හරියට නිවැරදිව කප්පාදු කරන්න ඕනේ. මේක නම් ඇත්තටම කප්පාදු කරලා නැහැ. නිකම්ම හැදිච්ච ගහක් අතු පතරට අවුව වැටෙන විදියට හොඳට ගහ කප්පාදු කරලා හදා ගන්න ඕනේ මුල ඉඳලම. ඉතින් එහෙම වුණොත් මේ ඔයාලට ඇත්තටම හොඳ ඵලදාවක් එක්ක හොඳ ගහක් ලබා ගන්න පුළුවන්. ඉතින් මෙතන වෙලා තියෙන්නේ එහෙම කිසිම කප්පාදුවක් නැහැ. මේ දිලීරය හොඳටම ව්‍යාප්ත වෙලා තියෙනවා. ඉතින් අපිට අන්තිම වශයෙන් කරන්න පුළුවන් වෙන්නේ මේ රෝගයෙන් වැළකෙන්න නම් ඔයාලට පාවිච්චි කරන්න වෙනවා මැන්කෝසෙබ්. හරිද? මැන්කෝසෙබ් කියන දිලීරනාශකය ඔයාලට පාවිච්චි කරන්න වෙනවා. ඇත්තටම මල් එන්න පටන් ගත්ත මොහොතේ ඉඳලා සමහරලාට ගෙඩි කඩන මට්ටම දක්වා කාලය තුල කීප වරක් මේ දිලීරනාශකය පාවිච්චි කරන්න ඕන. ඉතින් මේ රෝගයෙන් මේක අපි අඹ මල් ටික බේරගත්තොත් ඉතින් මේ ඇන්ත්‍රැක්නෝස් කියන රෝගයෙන් බේරගත්තොත් ඉතින් ඇත්තටම අපිට හොඳ අඹ ඵලදාවක් ලබා ගන්න පුළුවන්. එහෙම නැති වුණොත් නම් ඉතින් අපිට ඇත්තටම කොච්චර මල් හැදුනත් මේ අඹ ගහෙන් මල් නම් ගෙඩි නම් කඩා ගන්න හම්බෙන්නේ නැහැ. මල් ඔක්කොම වෙයිලා යනවා. ඉතින් මං හිතන්නේ මේක සෑහෙන්න බහුල රෝගයක්. සෑහෙන්න ප්‍රදේශවල මම දැකලා තියෙනවා. සෑහෙන්න පැතිවල මම දැකලා තියෙනවා. පාරකට යද්දි වුණත් මම දැකලා තියෙනවා. ඉතින් මම ඇත්තටම යෝජනා කරනවා මේ අඹ මිල යාමට හේතුවත් මෙන්න මේ රෝගය. ඉතින් පුළුවන් නම් මැන්කෝසෙබ්යක් ගෙනල්ලා ගස් වලට ගහලා අඹ ඵලදාව වැඩි කරගන්න. එතකොට කාටත් අඹ කන්න පුළුවන්. අසීමිත විදියට අඹ මිල යන එකක් නැහැ. ඒ වගේම ඔයාලට එක අඹ ගහක් ඉස්සර නම් මතක ඇති ඔයාලට අඹ සෑහෙන එක ගහක හැදෙනවා ගෝණි ගණන් අඹ. හැබැයි දැන් නම් හැදෙන්නේ නැහැ. ඇත්තටම මේ රෝගය හැමතැනම ව්‍යාප්ත වෙලා තියෙන්නේ. මේ ඇන්ත්‍රැක්නෝස් කියන රෝගය. ඉතින් ඔයාලට අමතර ආදායමක් ගන්නත් පුළුවන් මේ අඹ ගහක් හරියට කප්පාදු කරලා කෙමිකල් ටික කියන්නේ මැන්කෝසෙබ් කියන දිලීරනාශකය ගහලා මේ මල් හැදෙන කාලෙටවත් ගහලා අඹ ගෙඩි ටික පරිස්සම් කරගත්තොත් කාටත් අඹ කන්න පුළුවන්. ඇත්තටම මම යෝජනා කරනවා ඒක ඔයාලා කරන්න පුළුවන් නම්. එහෙනම් මේක මම හිතනවා ඔයාලට වැදගත් වෙන්න ඇති කියලා. ඔයාලා මේ වීඩියෝ එක බලනවා නම් අනිවාර්යයෙන්ම මේ වගේ වැදගත් කරුණු රාශියක් ඔයාලට මම ඉස්සරහට ගේනවා. පොඩි දේවල් වුණාට මේ ඇත්තටම වැදගත් දේවල්. channel එක subscribe කරලා තියාගන්න. එහෙනම් හැමෝටම ජය වේවා. සුබ දවසක්.